අද අපේ ප්‍රේක්ෂකාගාරය පාසල් ළමුන් අරමුණු වෙන හින්දා මම කැමති 6 පන්ති ඉඳන්ම සාමාන්‍යයෙන් පුරවැසි අධ්‍යාපනය කියන විෂයමාලාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මුල් පුරුවක් පාසල් අධ්‍යාපනය තුල තියෙනවා. ඉතින් ප්‍රොෆෙසර් මම දැනගන්න කැමති පාසල් ළමුන් විදියට කොහොමද අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ තේරුම් ගන්නේ? ඒ මට්ටමේ ප්‍රොෆෙසර් අපි කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ කියවගන්නේ? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය සංකල්පය භාවිතා වෙන්නේ මේ ආණ්ඩු ක්‍රමයට සම්බන්ධ කරලා. දැන් ඒක ආණ්ඩු ක්‍රමයට සම්බන්ධ වුණාට එතනින් පමණ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පයෙන් දෙකම ඒ තිබෙන මේ වටිනාකම් පද්ධතිය එය අපේ මනුෂ්‍යතාවයට මොන විදිහට අදාළ වෙනවද කියන එක අවසන් වෙන්නේ නැහැ අර පටු අර්ථකථනය. ඒකට ඔබ අතු කරපු ප්‍රශ්නය මේක අපි අපේ දෛනික ජීවිතයට. එක්කෝ අපේ පවුල තුළ නැත්නම් පාසල තුළ නැත්නම් සමාජය තුළ කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අත වශයෙන් එක්කෝ අපේ භාවිතයේදී. එහෙම නැත්නම් තියෙනවා ඒක අපේ වටිනාකම් පද්ධතිය, ඇගයීම් පද්ධතිය කොටසක් හැටියට. අපේ නිදර්ශනක් කිව්වොත් දැන් අපි හැමදෙනාගේම ගම්වල තියෙනවා ඔබ දැනගන්න තියෙනවා මරණදාන සමිතිය. මරණදාන සමිතියේ දැන් අපේ මේ වැඩසටහන අසන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙමෝ කියනවා ඒ මරණදාන සමිතියේ සමාජිකයෝ. දැන් මරණදාන සමිතිය මොකද කරන්නේ? අපිට කියන්න පුළුවන් ගමේ හැමදෙනාගේම පොදු යාපතට පොදු මනාප වලට ඕට ආධාර කිරීමට ඕට රැස්වලා සමාජික වෙලා සමිතියේ ඕ සාමූහික තීරණය ගන්නවා. සමහරවිට සාමූහික තීරණ ගන්න නැත්නම් වැඩි ඡන්දයෙන් තීරණ ගන්නවා. තීරණ අරගෙන කාගේ හිතනත් තීරණ ක්‍රියාත්මක කරනවා. ඒතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ ගමේ මට්ටමේ, පල්ලෙහා මට්ටමේ ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාවලිය කුමක්ද? ඒ තිබෙන ඇකීම් වටිනාකම් මොනවද කියන එක ඉගෙන ගන්නවා වගේ භාවිතා කරනවා. ඒ වගේම දැන් පවුල තුල අපි අරගෙන බලමු. ඒ පවුලේ තීරණ ගන්න කොහොමද? ඔය වෙලාවට අපි තීරණ ගන්න පුළුවන් එක විදිහකින් අපි තාත්තට ඕන හැටියට කියලා. ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවල දැන් අම්මා තීරණ කරනවා වෙනස්. අම්මා තීරණ ගන්නේ අනිත් එකෙන් අහලා. එයාගේ අපේ තාත්තගෙනුත් අහනවා විතරක් නෙමෙයි දරුවන් වෙනුත්. දැන් එතනින් අපිට පෙන්නන්නේ මොකද්ද? අපේ පවුල තුල පවා තීරණ ගැනීමේදී අන් අයගේ අදහස් ඒ පවුල නැමැති ඒකකේ සමාජිකයන්ගේ අදහස් විමසන තමයි තීරණ ගන්න. එතනත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ එදිනදා ජීවිතේ මට්ටමේ පවුල තුල ඒ පාසලෙන් ගනිමු. බොහෝ වෙලාවට පාසලේ ඔක වෙන්න පුළුවන්. පාසලෙන් තීරණ ගන්නේ ශිෂ්‍යාවක්. කොහොමද පන්තියේ ගුරුවරයා වෙන්න පුළුවන්. ශිෂ්‍යාවක් නොවේ. නැත්නම් විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය වෙන්න පුළුවන්. ඒතකොට ශිෂ්‍යාවන්ට තීරණ ගැනීමේ අවකාශ තිබෙනවා කලාතුරකින්. සමහරවිට පන්ති ශිෂ්‍ය නායකයෙක් පත් කරනවා. පන්ති නායකයෙක්. අනිත් අයගේ අදහස් විමසාවි. නමුත් මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ පාසල් ජීවිතයේ ආයතනගත වෙලා නැහැ. එතකොට අපිට හිතන්න පුළුවන් අත වශයෙන් ශිෂ්‍ය නායකයෙක් පත් කරනවා නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් විමසීම තියෙනවා නම් ජාත විමසීම ඒක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ දේශපාලන සමාජ ජීවිතේ එදිනදා ජීවිතයේ අංගයක් කරගන්න පුළුවන් මේ විදිහට ආණ්ඩු ක්‍රමයේ තුල ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන ආකාරය. ඒ වගේම තව දෙයක් තියෙනවා අපි ගෙදර. අපේ අම්මලා තාත්තලා අපි අකමැති තීරණයක් අපි මත පටවන්නවා නම් අපි මොකද කරන්නේ? අපි පාසල් දරුවෝ කුඩා අය එයා ටිකක් තමයි අකමැත්ත බලන කරන්නේ. එක්කෝ මොන නරක කරගෙන ඉන්න පුළුවන් එක්කෝ කාමරෙට ගිහලා දොරවගෙන පුදියන්න පුළුවන්. නැත්නම් හැදෑ විහාරෙට ගිහලා පරක්කු වෙලා ගෙදර ඉන්න පුළුවන්. ඒත් විරෝධය පළ කිරීමේ මාර්ග. එතකොට ඒ සාමකාමීව විරෝධය පළ කිරීමේ මාර්ගයක් තමයි නැත්නම් ඒ විදිහට පුද්ගලිකව හෝ විරෝධය පළ කිරීම තුළින් අපි ඉගෙන ගන්න මොකද්ද? අර සාතීරණ ගැනීමේදී
අන් අයගේ මතත් විමසන එක හොඳයි කියන එක තමයි. එතකොට වෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදීව ඒ වගේ පවුල තුල පත්තිකාමරය තුල ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කියන්නේ අන් අයගේ මත විමසමින් අන් අයටත් එකගොඩිය ඇකි තීරණ ගැනීමෙන් වෙන්නේ මොකද? ඒක පවුල තුල සාමය පවුල තුල ගැටුම් නැතිව නැත්නම් පත්තිකාමරය තුල හැමෝගේම සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. මම මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ පොත්ගලික ජීවිතයේ සමාජ ජීවිතයේ සාමූහික ජීවිතයේ තම සාමකාමීව ඵලදායීව ගැටුම් නැතිව ජීවත් වීම සඳහා මඟ පෙන්වන ඉතාම වැදගත් මූලධර්මයක් කියන එකයි. ඕ ප්‍රොෆෙසර් මම එක හොඳ ආරම්භයක් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ කොහොමද අර පෞලික සමාජිකයා විදිහට පන්තිකාමරයක ශිෂ්‍යයා විදිහට වගේම ගමේ සමාජිකයෙක් විදිහට ප්‍රොෆෙසර් මතක් කරා අපි මරණාධාර සමිතියක මම කැමතියි දැන් මෙහෙම අපි කතා කරනකොට අපිට තේරෙනවා දැන් ඉස්කෝලේක වුණත් බහුතර කැමැත්ත කියන එක අපි හිතනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියලා. හැබැයි මේ බහුතර කැමැත්ත කියන එක ප්‍රශ්න වෙනවා එයින් සුළුතර කැමැත්තක් තියෙනවා කියන එක අපිට අමතක වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පාසලක අපිට තින්දින්න ලැබෙනම අත්දැකීමක් ගත්තොත් අපි හිතමු පන්තියක ඉන්නවා ශිෂ්‍ය ප්‍රජාවක් එක පිරිසක් කැමති වොලිබෝල් සෙල්ලම් කරන්න. තව පිරිසක් කැමති නෙට්බෝල් සෙල්ලම් කරන්න. වොලිබෝල් සෙල්ලම් කරන්න කැමති පිරිස බහුතරය වෙනවා. සමහරක් වෙලාවට 20ක් 30ක් කැමති කියලා හිතමුකෝ. 5ක් විතර කැමති නෙට්බෝල් වලට. එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි බහුතරයේ තීරණය අපි එකඟ වෙන්න ඕනි. හැබැයි බහුතරයේ තීරණය එකඟ වෙන ගමන් අර ඇතහැරෙන සුළුතර පිරිස. ඒ පිරිස කොහොමද අපි මේ බහුතර පිරිසකගේ කැමැත්ත ඉටු කරන ගමන් සුළුතර පිරිසත් ඒකට සම්බන්ධ කරගන්න කියන්නේ. මම හිතනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදීව දකින්න පුළුවන් වෙනවා. අපිට පන්ති කාමරයක ඇතුළේ අපිට ඕනනම් පුළුවන් බහුතරයක් කැමති වොලිබෝල් වලට නම් අපි දවස් 4ක් වොලිබෝල් සෙල්ලම් කරලා එක දවසක් අපි නෙට්බෝල් සෙල්ලම් කරනවා. එකඟතාවයක් ඇති කරගන්නවා. එතකොට බහුතරයේ කැමැත්ත ඉටු විය යුතු අතර සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහසත් එක්ක මැදී තියෙනවා නේද ප්‍රොෆෙසර්? එතකොට පාසල් ශිෂ්‍ය වුණාන් පස්සේ එහෙමත් නැත්නම් පාසල් ව්‍යුහයක් ඇතුලේ ගුරුවරු සහ විදුහල්පතිවරු දැන් අපි කතා කරාට ශිෂ්‍ය කේන්ද්‍රීයව අපේ අධ්‍යාපනයේ හැඩගැසෙන්න ඕනි කිව්වට හැබැයි අපිට පාසල් තුලදී වගේ අත්විඳීමක් බොහෝ විට නැහැනේ. නමුත් ශිෂ්‍ය කේන්ද්‍රීය වෙනවා නම් ඒ තුලම තියෙනවා නේද අර ප්‍රජාතන්ත්‍රවාදයේ තුල පවතින සියලු දෙනාගේ සහභාගීත්වය කියන අදහස. ඒ සහභාගීත්වයෙන් තීරණ ගැනීම කියන එක. ඒකදී බහුතරයේ තීරණ වලට එකක වෙන ගමන් සුළුතරය කොහොමද ඒකට ඒක රාශී කරගන්නේ කියන එක. ඉතින් මම හිතනවා පන්ති කාමරයකදී අපි නායකයා තෝරගන්න ගියත් ප්‍රොෆෙසර් කිව්වා වගේ ළමයින්ගේ හඬට ඇහුම්කන් දෙන එක ඉතා වැදගත් කියලා. ඔවුන්ටත් අපි හේතු ගැන්විය යුතුයි. අනාගතයේදී ඔවුන් තවදුරටත් ළමයි නෙවෙයි. අවුරුදු 15-16 වයස්වල රැඳෙන සාමාන්‍ය පෙළ දරුවන් උසස් පෙළ කඩින් පහු කරන් පස්සේ ඔවුන් සූදානම් වෙනවා තමන්ගේ රාජ්‍ය ජනාධිපතිවරයා තේරීමේ ඒ තමන්ගේ ඡන්දය ලබා දීමේ අවස්ථාවට. ඒක අපි දරුවන්ට හැඟීමක් ඇති කර යුතුයි නේද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ කොහොමද අර වැළඳගන්නේ ඒක අවශෝෂණය කරන්නේ කියන එක පාසල් කාලය තුලදී. කසුන් ඔබ මතු කළා වැදගත් ප්‍රශ්න දෙක තුනක්ම ඔබේ මේ මැදිහත් වීම තුල එකක් තමයි මේ බෞද්ධයේ මතය සුළුතරය පාගාගෙන පීඩනයටපත් නොකරමින් භාවිත කරන්නේ කෙසේද කියන්නේ. දැන් අපි දැන් දේශපාලන වශයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තියෙන එක දුර්වලතාවයක් තමයි බෞද්ධයේ මතය බෞද්ධයට ඕන ලෙස අවශ්‍ය ලෙස අත්නෝමතිකව තුවක්කාරව බෞද්ධය සමග එකඟවන අයව පාගාගෙන වැඩපවත්වාගෙන ඒ තීරණය ඕන මතත් පැටවීම. ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී නොයි. ඒක බෞද්ධය කැමති නම ප්‍රජාතන්ත්‍රවාදී ඊව ගුණේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. ඔබ දැන් අපි ගත්තොත් මේ කොහොමද
සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා. ඔබේ උදාහරණයක් ඔබ කිව්වා එකට තියෙන එක අතරමඟ සමාදානවාදී විසඳුමක්. කියන්නේ එක ක්‍රීඩාවක් කරන්න ඕන අයට මුළු සතියෙම නෙවෙයි සතියේ එක දවසක. තව ක්‍රීඩාවක් කරන්න ඕන අයට තව සතියේ තව දවසක. ඒකට හැමෝටම සම්පත් බෙදී යන ආකාරයට කොහොමද අපි තීන්දුව ගන්නේ? තීරණ ගන්නේ. ඒකට හැමදෙනාගේම සහභාගීත්වය තියෙනවා. ඒ වගේම බෞද්ධරයේ මතය තිබුණා සුළුතරය බැර කරන්නේ නැතුව පොදු එක තත්ත්වයක් නැතිව සම්පත් බෙදාගෙන ඉන්න. ඔබේ දසුරින් පෙන්නුවේ. ඊළඟ එක තමයි වැදගත් දේ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ එක්තරා විදිහක ජීව ගුණයක් තියෙනවා. කියන්නේ ස්පිරිට් එකක් තියෙනවා ජීව ගුණයක්. ඒකට ඔබ කිව්ව පාසල් වියේදීම අපේ දරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය කියන්නේ උන්ට හඳුන්වා දීමේ ඔවුන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් කිරීමේ වැදගත්කම ගැන. ඒකෙන් අපි කියනවා අපි පාසල් දිවිය තුළ අපි අත් වශයෙන්ම නිර්මාණය කරන්නේ කවුද? අනාගත පුරවැසියෝ. අවුරුදු 18න් පස්සේ ඡන්ද බලය නෙමෙයි. ඊළඟට අපේ රටේ පාලකයන් කවුද කියලා තීරණය කරනවා. ඒ වගේම කවදා හරි ඒ පාලකයන් බවට පත් වෙන අය තමයි පාසලෙන් පිළිවෙන්නේ. එතකොට ඒ අයද මුල් කාලේ ඉඳලා එදිනදා ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ගුණය ඕන් තුළ වර්ධනය කිරීම ඉතා වැදගත් වෙනවා. සමාජයේ තියෙන දේශපාලන ක්‍රමයක් ඒ සමාජයේ තිබෙන පුරවැසියන් අතර සම්බන්ධතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට ගෙන යාමට. මම හිතනවා අපි කතා කරපු අදහස් ටික ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය පාසලක් තුල කොහොමද අත්විඳින්නේ? ඒ වගේම පාසලන් තුල ඒ පූර්වමගේ අනාගත පුරවැසියේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතුලේ හැසිරෙන්න ඕනි සහ ඒ ව්‍යුහය තුල ජීවිකාව ගත කරන්න ඕනි කියන එක. එතනදී වැදගත් කරුණු විදිහට පොදු සම්මුතිය, එකඟතාවය, සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ගරුත්වය, ඒ වගේම අන්‍යයන්ට සවන් දීම කියන එක. මේ අදහස්, මේ සංකල්පයන් ඉතා වැදගත් වෙන එක. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ඔබේ අයිතියක්, ඒ වගේම ඔබේ අයිතිය තුළම තියෙනවා අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම.